ඔයාගේ පරිගණකයේ ස්ලෝද? ඔයාගේ පරිගණකයේ ට්‍රක් වෙනවද? ඉතින් අපි බලමු කොහොමද සරල ස්ටෙප් තුනකින් අපි අපේ කම්පියුටර් ස්පීඩ් අප් කරගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ. ඉතින් අපි පළවෙනි ස්ටෙප් එක විදිහට කරන්නේ මේ සර්ච් බාර් එකේ හරි මේ සර්ච් බාර් එකේ සර්ච් කරනවා. කියලා මේ විදිහට. එතකොට ඔයාලට පේනවා මෙතනින් රන් සිස්ටම් කියලා මේ විදිහට අයිකන් එකක් පෙන්වනවා. ඒක මේ විදිහට ඔයාලා ඩබල් ක්ලික් කරගන්න. එතකොට පේනවා ඔයාලට මෙතන රන් කියලා කමාන්ඩ් බොක්ස් එකක් ඕපන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලගේ කීබෝඩ් කී එකේ Windows බටන් එක ක්ලික් කරලා R ප්‍රෙස් කරපුවම මේ විදිහට රන් කමාන්ඩ් බොක්ස් එක ඕපන් වෙනවා. මෙතන නම් අපි බලමු මෙතන ඊළඟට කරන්නේ මොකක්ද කියලා. මේ විදිහට සර්ච් කරනවා. percentage ලකුණත් එක්ක temp කියන temperature කියන temp කියන එක ටයිප් කරලා ආයෙ මෙතනින් percentage mark එක මෙහෙ දානවා. දාලා enter කරපුවම ඔයාලට මේ විදිහට ඕපන් වෙනවා ෆයිල්ස් කීපයක්. මෙතනින් මේ ඕපන් වෙන්නේ කිසිම මේ ඩෙස්ක්ටොප් එකට අනවශ්‍ය මේ සියලුම ෆයිල් ටික මෙතන වෙන්නේ. ඒතර කීබෝඩ් එකේ control එක ප්‍රෙස් කරලා ඒ ප්‍රෙස් කරපුවම මේ විදිහට පේනවා ඔක්කොම ටික සිලෙක්ට් වුණා. ඊට පස්සේ අපි කරන්නේ මේක delete කීබෝඩ් එක delete කී එක ඔබ මේක delete කරනවා වෙනවා. එතකොට පේනවා ඇති මේ විදිහට පහළින් තිබ්බ ෆයිල්ස් ටික delete වෙලා ගියා. දැන් අපිට මෙතන ඉතුරු වෙලා තියෙනවා ෆයිල්ස් කීපයක්. මේ ෆයිල්ස් delete කරන්න බැරි ෆයිල් සයිස් එක වැඩි වෙනවා මෙතන ඉතුරු වෙලා තියෙන්නේ. ඒක මේ විදිහට ටික් මාක් ටික් කරලා මේව skip try again දෙන්න ඕන. එහෙම නැත්නම් මෙතන skip වෙන කරනවා මේ විදිහට පේනවා. මෙතනින් මෙහෙම load දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේව එකක්වත් delete කරන්න බෑ මේ ටික. මෙන්න මේ ඉතුරු වෙලා තියෙන ෆයිල් සයිස් එක ලොකු ප්‍රමාණයක් තියෙන මේ ෆයිල්ස් විතරයි මෙතන ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා වුණාට. දැන් මේ විදිහට close button එක ක්ලික් කරලා මේක close වෙලා ආයෙත් Windows key එකත් එක්ක R press කරනවා මෙන්න. එතන මෙතන type කරන්න ඕන. මේක තමයි අපේ දෙවෙනි step එක. මෙතන type කරන්න ඕන PREFETCH කියලා. ඒ කියන්නේ prefetch කියන එක. එතකොට පේනවා මේ විදිහට enter කරපුවම නැවතත් අර වගේ ෆයිල් කීපයක් මේ විදිහට ඕපන් වෙලා තියෙනවා. දැන් control එකත් එක්ක ආයෙ press කරපුවම මේ press කරලා delete key එක press කරන්න ඕන. එතකොට පේනවා මේක ඔටෝම delete වෙලා ගියා. මොකද දැන් එහෙම පෙන්වන්නේ මම කලින් මේක delete කරපු ඉන්නා. අලුතෙන්ම කරන කෙනෙක් නම් මේ විදිහට delete කරන්න පෙන්වන්නේ නැහැ. ඔටෝ delete කරන්න පෙන්වන්නේ නැහැ. එතකොට මෙතන delete key එක ඔබලා මෙතන yes දීලා enter කරන්න තියෙන්නේ. ඒතර ඔක්කොම ෆයිල් ටික delete වෙනවා. හැබැයි මේ වගේ ඉතුරු වෙන ෆයිල් ටික මේ වගේ delete වෙන්නේ නැති ෆයිල් ටික මේ විදිහට ඉතුරු වෙනවා. ආයෙ බලමු skip දීලා. දැන් පේනවා මෙතන ෆයිල්ස් 10ක් ඉතුරු වෙලා තියෙනවා මෙතන. මේ කියන්නේ මෙතන ෆයිල් සයිස් එක ගොඩක් තියෙන ඒවා තමයි මෙතන ඉතුරු වෙලා තියෙන්නේ. නැවතත් මේක අපි ක්ලෝස් කරලා අපි යන් තුන්වෙනි පියවර මොකක්ද කියලා බලන්න. තුන්වෙනි ස්ටෙප් එක තමයි keyboard එකේ control key එකයි shift key එකයි මේ ESC key එක කියන මේ තුනම press කරපුවම
මේ විදිහට පේනවා අපි ටාස්ක් මැනේජර් එක ගාවට අරගෙන යනවා. ඒතර මෙතනින් උඩින් බලද්දි හතරවෙනි තැනට තියෙනවා මෙන්න මේ විදිහට මේ ස්ටාර්ට්අප් ඇප්ස් කියලා එකක්. ඒක ක්ලික් කරලා මෙතන තියෙන අනවශ්‍ය ඇප්ස් තියෙනවා ඔක්කොම ඩිලීට් කරගන්න. ඒක ඩිසේබල් කරන්න තියෙනවා. දැන් මෙතන මම ගොඩක් ඒවා ඩිසේබල් කරලා තියෙන්නේ. මේ විදිහට බලමු. හරි. මේ විදිහට මේ ටර්මිනල් කියන එක අනේබල් කරලා ඩිසේබල් කරලා බලන්න. මේ විදිහට රයිට් ක්ලික් කරලා මෙතන තියෙනවා ඩිසේබල් කියලා. ඒක මම ක්ලික් කරපුවම පේනවා ටර්මිනල් කියන එක ඩිසේබල් වෙලා තියෙනවා. දැන් ඔය තුන්වෙනි ස්ටෙප් එකත් හරි. මෙන්න මේ ස්ටෙප්ස් තුනෙන් පුළුවන් අපිට අපේ කම්පියුටර් ස්ලෝ වෙලා හෝ ස්ට්‍රක් වෙලා තියෙන ගතිය නැති කරලා අපි කම්පියුටර් ස්ට්‍රක් කරගන්න පුළුවන්. ස්පීඩ් අප් කරගන්න පුළුවන්. පාඩ පේනවා දැන් මේක ස්පීඩ් එක කොහොමද කියලා. පේනවා ඉක්මනින්ම ඕපන් වුණා. ස්ලෝව තියෙන නැති වෙලා ගියා. මගේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා අර පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා ඒත් මේ වගේ අලුත්ම ටෙක්නිකල් ක්‍රම කිහිපයක්. කිසිම දරම් හැදෙන්න මගේ channel එකත් එක්ක ඔයාලා බොහොම මිස්ටේක්. God.